අද කියලා දෙන්න හදන්නේ ලෝකෙ ගොඩක් පාවිච්චි කරන ජොයින්ට් පේන්ස් වලට ගන්න සප්ලිමන්ට් එකක් ඉන්ඩස්ට්‍රි එකේ හදන්නේ කොහොමද කියලා. ඇතර ගොඩක් කට්ටියම ඉන්ඩස්ට්‍රි එකේ හදන විදිය මං හිතන්නේ දන්නේ නැහැ. ඒ වගේම මේකෙදී කියලා දෙන්න බලාගෙන ඉන්නවා හදන විදිහයි ඊළඟට ඔයාලා සුපර් මාකට් එකකින් ගන්නවා නම් මොනවද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒ ටිකත් මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. මේ සප්ලිමන්ට් එක තමා ග්ලූකෝසැමයින් සල්ෆේට් කියන්නේ. ග්ලූකෝසැමයින් කියලා ගොඩක් සුපර් මාකට් වල ගන්න තියෙනවා. සප්ලිමන්ට් එකක් විදිහට ජොයින්ට් වලට හොඳයි. පේන් එක නැති වෙනවා කියලා ගන්න තියෙනවා. ඔයාලා දැකලා ඇති. ඇක්ටිව් කම්පවුන්ඩ් එක තමයි ඇත්තටම ග්ලූකෝසැමයින් සල්ෆේට් කියන්නේ. ඉතින් මේක කොහොමද කියන්නේ හදලා බලමු. ඔයාලා පුදුමත් වෙයි මේ ග්ලයිකෝසැමයින් හදන්න ගොඩක්ම ගන්නේ ඉස්සොන්ගේ පොත්ත. කිව්වොත් ඉස්සොන්ගේ පීල් එක තමයි මේ ෂෙල් එක තමයි පීල් කරලා තියෙන ෂෙල් එක තමයි මේ ග්ලයිකෝසැමයින් හදන්න ගන්නේ. ඔයාලා බලනවා ඇති කොහොමද මේ ග්ලයිකෝසැමයින් හදන්න මෙච්චර මේ අපි කියවනේ ප්‍රෝන්ස් ලගේ ෂෙල් එකෙන් ගන්න කියලා මෙච්චර මේ ෂෙල් ගොඩක් හොයාගන්නේ කොහොමද කියලා. ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වගේම යුරෝප් කන්ට්‍රි වල විකුණන්න තියෙන මෙන්න මේ වගේ කුක් කරලා පීල් කරලා ෂෙල් එක ඉවත් කරපු ෆ්‍රෝසන් ඒවා තමයි ප්‍රෝන්ස් තමයි විකුණන්න තියෙන්නේ. මෙන්න මේ ප්‍රොසෙස් එක හින්දා මොකද වෙන්නේ? මේ අයින් කරන පීල් එක ප්‍රෝන්ස් ලගේ ෂෙල් එක වේස්ටේජ් එකක් විදිහට ඉන්ඩස්ට්‍රි එකේ එකතු වෙනවා. මෙන්න මේ ෂෙල් එක තමා ඉන්ඩස්ට්‍රීස් ගොඩාක් හයිජෙනික් විදිහට එකතු කරලා මෙන්න මේ ග්ලූකෝසැමයින් හදන ප්‍රොසෙස් එකට යූස් කරන්නේ. මේ ෂෙල් එකේ තියෙන සංඝටකයක් කයිටින් කියලා. මෙන්න මේ කයිටින් තමා අපි කන්වර්ට් කරන්නේ ග්ලූකෝසැමයින් බවට. මෙන්න මේ ප්‍රොසෙස් එක ගොඩාක් සංකීර්ණ එකක් නෙමෙයි සිම්පල් ප්‍රොසෙස් එකක්. මේක අපි හරිම සරලව ඉක්මනින් බලමු. ඇත්තටම මේ ෂෙල්ස් ගත්තම ඇත්තටම අපද්‍රව්‍ය ගොඩක් තියෙනවා මේකේ. මේක අපද්‍රව්‍ය විදිහට අපිට කියන්න පුළුවන් මාංශ කොටස් තියෙනවා. මොකද මේ ෂෙල්ස් හරියටම මේ ගැලවිලා එන්නේ නැහනේ. එතකොට ප්‍රෝන්ස් ලගේ මේ මාංශ කොටසුත් මේකට ඇවිත් තියෙනවා. ඒ වගේම කැල්සියම් කාබනේට් මිනරල් මේකේ ගොඩක් තියෙනවා. ඒ වගේම අනික් ප්‍රෝටීන් ජාතිත් තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දේවල් හින්දා මොකද වෙන්නේ? මේ අපි මේවා අයින් කරන්නේ නැතුව මේක කන්වර්ට් කරොත් ග්ලයිකෝසැමයින් වලට ග්ලූකෝසැමයින් වලට මෙන්න මේ පියුරිටි එක අඩු වෙන්න පුළුවන් අන්තිම ප්‍රොඩක්ට් එකේ. මේ හින්දා මේ මාංශ කොටස් ඉස්සෙල්ලම අයින් කරනවා. මෙන්න මේ ප්‍රොසෙස් එකක් බලමු. මාංශ කොටස් අයින් කරන්න ඇත්තටම හොට් වෝටර් වොෂ් එකක් වගේ තමයි දෙන්නේ. කොහොමද අපි මේක ඉන්ඩස්ට්‍රි එකේ කරන්නේ? මේ හොට් වෝටර් වොෂ් එක අපිට ස්ටේන්ලස් ස්ටීල් මෙන්න මේ වගේ ඩයිජෙෂන් ටැංක් එකක කරන්න පුළුවන්. මේක අපි ඉන්ඩස්ට්‍රි එකක් පටන් ගන්න උනත් කැමති කෙනෙක් ඉන්නවා නම් මේකට ඉන්ටරෙස්ට් වෙන්න පුළුවන්. පොඩ්ඩක් මම මේක පැහැදිලි කරන්නම් මොන වගේද කියලා. මේ වගේ ටැංක්ස් එක එක සයිස් එකෙන් ගන්න පුළුවන් ඇත්තටම. මේක මේ ස්ටේන්ලස් ස්ටීල් වලින් තමයි තියෙන්නේ. මෙන්න මේකේ තියෙනවා මේ ඇතුලේ වටේට මේකේ තියෙනවා ජැකට් එකක්. මේ ටැංක් එක එළියෙන් මේක උණු වතුර හරි ඒ වගේ ස්ටීම් එක හරි යන්න පුළුවන් එකක් තියෙනවා. මේක අපි කියනවා ජැකටඩ් වෙසල් එකක් කියලා කියනවා. ඉතින් එන්නේ විදිහට තමයි මේක ඇතුලේ තියෙන එක රත් කරන්න ඕන නම් වතුර ප්‍රමාණය අපි රත් කරන්නේ මෙන්න මේ ස්ටීම් එකෙන් හරි මේ වතුර වලින් හරි උණු වතුර වලින් හරි. ඒ වගේම ඔයාලට මේ පේනවා වගේ බ්ලූ කලර් මෝටර් එකක් එක්ක ස්ටයර් එකක් සෙට් කරලා තියෙනවා මේක ඇතුලේ. එතකොට ඒකෙන් අපිට හොඳට මේක ස්ටයරින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැත්තෙන් පේනවාට ලෙවල් එකක් තියෙනවා. මෙන්න මේකෙන් පේනවා කොච්චරක් ඇතුලේ ටැංක් එකේ ලික්විඩ් තියෙනවද කියලා. මෙතනින් සාම්පල් ගන්න පුළුවන් එකක් තියෙනවා. මෙතන කන්ට්‍රෝලින් කරන බෝඩ් එකක් තියෙනවා. මෙතනින් අපිට දාන්න පුළුවන් ඉන්ලට් දේවල් දාන්න පුළුවන් අවුට්ලට් මේ වගේ තැනකින් එළියට ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රොසෙස් එක තමයි ගොඩාක් ඩයිජෙෂන් ප්‍රොසෙස් එකේදී බේසික්ම පාවිච්චි කරන ස්ටේන්ලස් ස්ටීල් ටැංක් එකක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට බැලුවොත් මේකේ හොට් වෝටර් වොෂ් එකක් මෙන්න මේ වගේ ටැංක් එක කරන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි මේ ෆිල්ටර් කරගන්න සාමාන්‍යයෙන් ටිකක් ලොකු මෙෂ් ෆිල්ටර් එකකින් ෆිල්ටර් කරලා මේ මාංශ කොටස් අයින් වෙච්ච තෙල් ටික අයින් වෙච්ච මේ ෂෙල්ස් ටික විතරක් අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි අපි කතා කරේ මේකේ ප්‍රෝටීන් තියෙනවා කියලා. මේ අනෙකුත් ප්‍රෝටීන් අයින් කරන්න මේ එකම ටැංක් එක අපිට සාමාන්‍යයෙන් ඇල්කලයින් ඩයිජෙෂන් එකක් කරලා මේකේ කෝස්ටික් සෝඩා කියලා අපි කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා වගේ එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කලින් තිබ්බ මේ ටැංක් එකේ කලින් තිබ්බ ලික්විඩ් එක අයින් කරලා ඒ වෙනුවට අපි කෝස්ටික් සෝඩා දාලා එකම වෙසෙල් එක උනත් පාවිච්චි කරලා මේක අපි කෝස්ටික් සෝඩා වගේ එකකින් ඩයිජෙස්ට් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කෝස්ටික් සෝඩා වලින් මේ
ප්‍රෝටීන් අයින් වෙනකොට අපිට පුළුවන් ප්‍රෙෂර් ෆිල්ටර් එකක් සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් පාවිච්චි වෙන එකක් ප්‍රෙෂර් ෆිල්ටර් එකක් යූස් කරන්න පුළුවන්. පොඩ්ඩක් මේ ගැන විස්තර කිව්වොත් මේ කොලම්ස් තියෙනවානේ. ඔයාලට පේනවනේ මේ කොලම්ස් තියෙනවා. මේ කොලම්ස් වලට අපිට ක්ලෝත් ෆිල්ටර්ස් දාන්න පුළුවන්. නැත්නම් සෙරමික් ෆිල්ටර් එකක් දාන්න පුළුවන්. ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා මේ මොනවද අපේ සීව් සයිස් එක කොච්චරද කියන එක මයික්‍රෝන් ගාන අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කෝස්ටික් සෝඩා දාලා අපිට මේක ප්‍රෝටීන් ටික අයින් කරගන්න පුළුවන්. දැන් ගොඩක් තද කයිටින් ඉතුරු වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි කතා කරා වගේ කැල්සියම් කාබනේට් තියෙනවා. මේ කැල්සියම් මේ මිනරල් ටික අයින් කරගන්න අපිට ලේසියෙන් පුළුවන් ඇසිඩ් වොෂ් එකක් දෙන්න. මේ ඇසිඩ් වොෂ් එකක් දුන්නා වගේ දුන්නම් මොකද වෙන්නේ? මේකේ තියෙන මිනරල් ටිකත් මේකේ දිය වෙලා යනවා. මේ එකම ඩයිජෙෂන් ටැංක් එකකින් නැත්තම් මේක ඩයිජෙෂන් ටැංක් එකයි ප්‍රෙෂර් ෆිල්ටර්ස් උත් මේ සීරීස් එකක් විදියට කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ පිරිසිදු කරගෙන අපිට මේ පිරිසිදු කයිටින් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ පිරිසිදු කයිටින් ඊළඟ ප්‍රොසෙස් එකට අපි යනවා මේ කයිටින් ග්ලූකසමයින් කරන එක. ඇත්තට මේකෙදි පාවිච්චි කරන්නේ සාන්ද්‍ර HCl තමයි පාවිච්චි කරන්නේ. මේ සාන්ද්‍ර HCl වලින් මේ කයිටින් ග්ලූකසමයින් බවට පත් කරනවා. නැත්තම් මීට අමතරව මේ එන්සයිම් ඩයිජෙෂන් වගේත් කරන්න පුළුවන්. හැබැයි මේකේ මිල ටිකක් අධිකයි. මෙන්න මේකට අපි තව පොටෑසියම් සල්ෆේට් වගේ ඒවා එකතු කරන්න පුළුවන්. මොකද සමයින් ග්ලයිකෝසමයින් සල්ෆේට් වගේ සල්ෆේට් බවට පත් කරන්න. ඉතින් මෙන්න මේ හැදෙන දේ අවක්ෂේප කරන්න මේක ප්‍රෙසිපිටේට් එකක් විදිහට ගන්න මොකද කරන්නේ එතනෝල් අවක්ෂේප කිරීම තමයි අපි යූස් කරන්නේ. මොකද මේකට මේ තියෙන ප්‍රොඩක්ට් එක අපි ඩ්‍රයි ප්‍රොඩක්ට් දැන් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ග්ලයිකෝසමයිනුත් දිය වෙලා තමයි තියෙන්නේ. මේක දිය වෙච්ච එක මේක අපි අවක්ෂේප කරගන්න එපා ඩ්‍රයි ප්‍රොඩක්ට් එකක් බවට. එතකොට ඒ හින්දා එතනෝල් අවක්ෂේප කිරීම මගින් මේ ප්‍රෙෂර් ෆිල්ටර්ස් වලින් මෙන්න මේක සෙපරේට් කරගන්නවා. මෙන්න මේ ප්‍රොසෙස් එකෙන් තමයි ග්ලයිකෝසමයින් කියන එක හදලා මේක පියුරිටි එක ගොඩක් වැඩි. ග්ලයිකෝසමයින් කියන එක හදලා ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට එන්නේ. ඇත්තටම මෙහෙම කිව්වට මීට වඩා මේ තව දේවල් තියෙනවා. මේකේ සුවඳ නැති කරන්න, මේකේ තියෙන කලර්ස් නැති කරන්න, බ්ලීචින් වගේ තව ස්ටෙප් යනවා. හැබැයි බේසික් විදිහට කිව්වොත් මේක තමයි මේ ග්ලයිකෝසමයින් හදන බේසික්ම ස්ටෙප්ස් ටික තමයි මේක. සුපර් මාකට් එකකට ගිහිල්ලා මේක ගන්නකොට ඔයාලා විශේෂයෙන් බලන්න ඕනි දෙයක් තියෙනවා. ඒක තමයි මේ ග්ලයිකෝසමයින් කියන එක තනියම තියෙන සප්ලිමන්ට් එකකට වඩා මේ ග්ලයිකෝසමයින් සල්ෆේට් එක්ක කොන්ඩ්‍රියටින් සල්ෆේට් කියලා මේ ග්ලයිකෝසමයිනුයි කොන්ඩ්‍රියටිනුයි දෙකම එකතු කරපු සප්ලිමන්ට් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ගන්න එක තමයි හොඳම වැඩේ කියලා මම රෙකමන්ඩ් කරන්නේ. මොකද්ද හේතුව? මේ රිසර්ච් වලින් ප්‍රූව් කරලා තියෙනවා මේ ග්ලයිකෝසමයින් සහ මේ කොන්ඩ්‍රියටින් සල්ෆේට් කියන මේ දෙකම එකතු වෙලා සිනර්ජටික් ඉෆෙක්ට් එකක් දෙනවා. ඒක ගොඩක් සිග්නිෆිකන්ට් ඉෆෙක්ට් එකක්. ඒක රිසර්ච් වල ප්‍රූව් කරලා තියෙනවා. දැන් ගොඩක් ලේසි AI වලට ගිහිල්ලා ඔයාලට මේක ටයිප් කරලා බලන්න පුළුවන්. මේ සිනර්ජටික් ඉෆෙක්ට් එක ගොඩක් තියෙනවා මේ දෙකම එකතු වෙලා ගත්තාම. එතකොට පස්සේ වෙලාවක අපි කොන්ඩ්‍රියටින් සල්ෆේට් හදන විදිහ කියලා දෙන්න. එතකොට මේ වගේ එකක් වාට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1500 මිලිග්‍රෑම් to 2000 මිලිග්‍රෑම් වගේ මේ දෙකෙන්ම මේ වගේ ප්‍රමාණයන්කින් මේ සුපර් මාකට් එකේ ගන්න පුළුවන්. මේ ගොඩක් ලෝකේ ප්‍රූව් කරපු සප්ලිමන්ට්. ඉතින් ඔයා සප්ලිමන්ට් ගන්න කැමති කෙනෙක් නම් ජොයින්ට් පේන් වලට මේ සප්ලිමන්ට් පාවිච්චි කරන්න පුළුවන් වාට. Thank you.